Hello guys, ඔන්න කිව්වා වගේම ආයෙත් ආව අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න. ඉතින් කලින් වීඩියෝ එක දාලා ටිකක් දවස් ගියා. අලුතෙන් වීඩියෝ එකක් දාන්න. මොකද වැඩ ටිකක් වැඩි වුණා එන්ජින් එකේ අපිට. ඉතින් දැන් මාස 6යි නැවේ. ඉතින් අද අන්තිම දවස නැවේ ඉන්න. මේ නැවේ ඉන්න. ඉතින් මාස 6 ඉවර වෙලා අද අපි නැවින් යන්නේ සයින් ඔෆ් වෙන්න යන්නේ. ඉතින් ඊට කලින් මම හිතුවා නැවේ අන්තිම වීඩියෝ එක නැවේ රවුමක් දාලා ඔයාලත් එක්ක ඉතින් සයින් ඔෆ් එක ගන්නම් කියලා. ඉතින් යමු මගෙත් එක්ක අන්තිම වීඩියෝ එක අපි නැවේ ගන්න. Yo. Nanti. Ya, saya. ඉතින් guys ඔන්න විදිහට තමයි මාස 6 ගෙවිලා ගියා. ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ තමයි මම නැකට ආවේ. ඉතින් දැන් මේ අවුරුද්දේ 2026 පෙබරවාරි මාසේ ගෙදර යන්නේ. මාව මුල් මාස දෙකේ අපි හිටියේ ඇවිල්ලා මොරොක්කෝ වලට ගියා. මොරොක්කෝ වලින් එතකොට ඩකාර් වලට ගියා. ওই රූට් එක තමයි මාස දෙකක්ම ගියේ. ඊට පස්සේ ওই මාස දෙකට පස්සේ අපි රූට් එක වෙනස් වුණා. ඔයාලා දන්නවා අපි ගියේ හැම්බර්ග්, එතකොට පෝලන්ඩ් වල සීෂින් වලට ගියා. එතකොට රවුම වලට ගියා, ෆින්ලන්ඩ් වල හෙල්සින්කි වලට ගියා. එතකොට අපි ආයේ ස්වීඩන් වල පෝට් කීපයකට ගියා. ඔය විදිහට තමයි මාස 6 ගත වෙලා ගියේ. ඉතින් දැන් ආයෙත් යන ගමන් ඉන්නේ හැම්බර්ග් වලට. අපි හැම්බර්ග් වලින් තමයි සයින් ඔෆ් වෙන්නේ. ඉතින් මම හිතුවා ආයේ යන්න කලින් නැවට රවුමක් දාන්න ඕනි කියලා අන්තිම පාරට වීඩියෝ එකක් ගන්න. මොකද මෙතනින් තමයි අපි පයිලට් ඉන්නේ, පයිලට් ලැඩර් එක. මොකද මේ රූට් එකේ යනකොට පයිලට් කෙනෙක් ඉන්න ඕනේ. දිග මැනුවර් එකක් යන හින්දා මම කලින් වීඩියෝ එකකට කිව්වා. ඉතින් මොකද මම මේ වීඩියෝ එක ගන්න හිටියේ ආයේ මේ නවට කවදායිද දන්නේ, සමහර විට එන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මොකද මේක අවුරුදු 19ක් පරණ නවක්. සමහර විට දැන් 20 වෙනි අවුරුද්ද මේ අවුරුද්දට. ඒතකොට සමහර විට මේක ඕන විසින් විකුණන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කම්පැනි නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මම හිතුවා අන්තිම වාරයට නැවටි රවුමක් දාන්න ඕන කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක මම ගන්නේ මගේ DJ Action 6 එකෙන් අලුතෙන් ගත්ත. ඉතින් ඔයාලට ලොකු වෙනසක් පේන්නේ නැති. මම කලින් ෆෝන් එකේ තමයි වීඩියෝ ගත්තේ. මේක තමයි අපේ පේන්ට් රූම් එක. guys, ඔයාලට පේනද මේ
ඈතින් පේන්න සුළු පාට වතුර අයිස් වෙලා තියෙන්නේ. ලොකු සීතලක් තියෙනවා මෙහි. ඔයාලා මගේ TikTok එකේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඒකෙත් ඔයාලට බලන්න පුළුවන් මේ හිම එහෙම විදිහට තියෙන ලොකුට. මීට වඩා තියෙනවා මේ ෆින්ලන්ඩ් වල පෝට් වලට යනකොට ලොකු සීතලක් තියෙනවා. ලොකු සීතලක් කියන ඍණ සෙල්සියස් ඍණ 16ට වගේ අඩු වෙනවා රවුම වල. මෙහෙනම් ඍණ 3 4 වගේ තමයි තියෙන හැම්බර්ග් වල. ඉතින් මේ අපේ තර්ඩ් එන්ජින් එකේ වැඩක් තමයි සවුන්ඩින් ගන්න එක. බංකරින් වෙලාවට එහෙම සවුන්ඩින් කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. ඉතින් මේ සවුන්ඩින් ගන්න අපි යනවා මෙන්න මේ වල වෙන්නේ මේ වගේ ඇතුලෙන් ගිහිල්ලා ඇතුලෙන් යන්න ඕනේ. ඒතකොට තියෙනවා සවුන්ඩින් පයිප් එක. නැවත තෙල් ගන්න වෙලාවට තමයි ගොඩක්ම ඉම්පෝටන්ට්. එතකොට කොච්චරක් පිල්ල තියෙනවද අපි කොච්චර කරන් තියනවද ඒ දේවල් මැනගන්න අනිවාර්යෙන් සවුන්ඩින් ගන්න ඕනේ. රෑල් අරින්න වහන්න හරි වෙලාවට නැත්තම් ප්‍රශ්න. මේ මම ඔයාලට දෙන්නවා කලින් මෙතන තමයි අපේ බංකර් ස්ටේෂන් එක තියෙන්නේ. බංකර් ස්ටේෂන් එක. ඒ වගේ තමයි තවත් ඉම්පෝටන්ට් තැනක් මේ තියෙන්නේ සොකට් රූම් එක. සොකට් රූම් කියලා කියන්නේ ওই බංකරින් වෙලාවට ස්ලග් ඩිස්චාර්ජ් කරන වෙලාවට අපිට අදිසියරි ඔයිල් ස්පිල් එකක් වුණොත් මෙතන බඩු තියෙනවා. මේ අපි අරන් ඇවිල්ලා ටක් ගාලා ඒ ස්පිල් එක පාලනය කරන්න ඕනේ. නැත්තම් ලොකු පරිසර හානියක් වගේම තමයි. ඉතින් නැවේ අයටත් දඩයක් ගන්න වෙනවා. ඒ නිසා ඒකත් most important තමයි. rescue boat එක තවත් එක ඉම්පෝටන්ට් තැනක් එමර්ජන්සි ජෙනරේටර් රූම් එක. බ්ලැක් අවුට් එකක් එහෙම වුණාම ඉතින් උතන තමයි පීඩන එන තැන. ඒ නිසා සතියක් පාසා මෙතන මේන්ටේනන්ස් කරනවා. කියන්නේ රූටින් මේන්ටේනන්ස් චෙක් කරනවා. තත්ත්වය කොහොමද වැඩ කරනවද හොඳට කියලා. මේක තමයි අපේ ඔෆිසර් මේස් රූම් එක. මේක තමයි ඉතින් මාස 6ක් කෑම අපිට බෙදලා දීපු තැන. කෑම කන්න තිබ්බ තැන මේක තමයි අපේ ඔෆිසර් මේස් රූම් එක. මම කිව්වා ඊයේත් මේස් රූම් දෙකක් තියෙනවා. රූම් මේස් රූම් එකයි ඔෆිසර් මේස් රූම් එකයි.
ඔව් එනවා. ඒකට මේ තමයි රූම් එක. මේක තමයි අපේ හොබි රූම් එක. මේක තියෙනවා උඩටම කන්ටේනර් දාලා තින්නේ. ඉතින් ගයිස් ඔය විදිහට තමයි ඉතින් නැවට අන්තිම රවුමක් දැම්මේ. ඉතින් මාස 6ක් හිටපු කාමරේ තමයි මේ දැන් නම් මේ අස් කරන ගමන් ඉන්නේ. බඩු ටික පැක් කරන ගමන්. ඉතින් මාස 6ක්ම මෙතන තමයි හිටියේ. ඉතින් ගයිස් මං කලින් කිව්වා වගේ අද තමයි නැවේ හිටපු අන්තිම දවස. ඉතින් අපි වගෙනත් දැම්මා හෝටල් එකට. හෙට තමයි අපිට එයාපෝට් එකට යන්න තියෙන්නේ. ඉතින් මෙතන උදේ වෙනකන් අපි ඉඳලා හෙට එයාපෝට් එකට ගිහිල්ලා එයාපෝට් එකෙන් ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් ලංකාවට එන්න තමයි ටිකට් හදලා දීලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඔගේ කැබින් එක රූම් එක මම හිතුවා මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම් කියලා. ඉතින් ඒ වගේම තමයි නැවැත්තුවට ලංකාවට ගිහිල්ලා ඔය ඇවිදින තැන්වල ලස්සන තැන්වල තිබ්බොත් මම ඔයාලට වීඩියෝස් දාන්න. ඒ වගේම තමයි ඊළඟ නැවට සයින් ඔන් වෙනකොට මම ඔයාලට අරන් එන්නම් ඊළඟ නැව කොහොමද ඊළඟ නැව කොහෙද යන්නේ ලස්සන පාරක වෙන පැත්තක ගියොත් ලස්සන වීඩියෝස් මම අරන් එන්න. ඉතින් රැඳිලා ඉන්න මගෙත් එක්ක සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න පුළුවන් ඔක්කොම ටික කරන්න. ඉතින් ඉස්සරහට රැඳිලා ඉන්න එක තමයි ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. එතකන් හැමෝම සැපෙන් සතුටෙන් සනීපෙන් ඉන්න කියලා විශ් කරනවා. එතකන් see you guys, goodbye.